හායි ඔයාලට කොහොමද? ඔන්න අද වීඩියෝ එකකින් මම අරගෙන ආවේ කෑම හදන වීඩියෝ එකක් නන් නෙමෙයි. ඉතින් අපි පොඩි ගමනක් ගියා බෙන්තර පැත්තට. ඉතින් ඒක වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අපි තුන් දෙනයි අපේ අම්මලයි අක්කලයි අපි කට්ටියම තමයි මේ ගමන ගියේ. ඉතින් හරි ලස්සන දැනකට අපි ගියා. මුලින්ම මේ කඩවතින් තමයි එන්න උනේ. ඊට පස්සේ වැලි පැන්නෙන් එක්සිට් වෙලා අපේ අම්මලව ගන්න ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් අම්මලව අරගත්තට පස්සේ පුතාව කාර් සීට් එකෙන් අයින් කරා. ඒ තුන් දෙනාම නගින නිසා අම්මයි අක්කගේ පුතාලා දෙන්නයි කට්ටියම නගින නිසා කාර් සීට් එක පිටිපස්සට දාලා ඒ තුන් දෙනාම වාහනේට නගගත්තා. ඉතින් ඔන්න දැන් අපේ පුතා බොරුවට අයියලා දෙන්නව දැක්කේ නෑ වගේ ඉන්න තමයි try කරන්නේ. හරි සතුටු යාට ඉතින් ඒගොල්ලන්ව දැක්කම මේ ඉන්නේ අපේ අක්කයි අයියයි දෝනි බබයි අපේ රම් පුතුයි අපේ සුදු මහත්තයා. ඉතින් ඔන්න අම්මත් නගිනවා කට්ටියම නගිනවා වාහනේට. ඉතින් අපේ ලොකු කොල්ලා නම් චුට්ටක් ලැජ්ජකාරයා. කොමාරි වාහනේට නැග්ග. දැන් ඔන්න අපේ අම්මා මේ මගේ අම්මා මේ මගේ ලොකු අක්කයි අයියයි. ඉතින් අපේ දෝනි බබත් මේ වාහනේට අපි දාගත්තා. මොකද යාව අවුෙක්කන් යන්න බෑනේ. මේ වෙලාවේ හොඳටම අවුවයි. දවල් 12ට විතර අපි මුලින්ම ගියේ අපේ නැන්දලගේ ගෙදරට. ගොඩ කාලෙකින් අපේ නැන්දව බලන්න මේ යන්නේ. නැන්දලා ගෙදර ගිහිල්ලා ඉතින් දවල්ට කාලා තමයි අපි අර ගමන ගියේ. ඉතින් ඔන්න අපේ දෝනි බබත් ඉන්නවා. ඔන්න දැන් අපි ගමන යනවා ආයෙමත්. මගේ අනිත් අක්කත් අපිත් එක්ක ගියා. ඒගොල්ලෝ මීට කලින් පොඩ්ඩක් එයාලගේ ස්කූටි එකේ ඒගොල්ලෝ ආවේ. ඒකෙන් නැගගෙන ඔන්න ඉස්සරහෙන් ගියා යාලා. ඔන්න දැන් අපේ ලොකු මහත්තයා එයාගේ සෙල්ලම් බඩු වල වර්ණනාව පෙන්වන්නයි යන්නේ අයියලා දෙන්නට. ඉතින් ඒවත් කර කර අයියලාත් එක්ක කියව තමයි දිගටම ගියේ. ඊට පස්සේ අපි ට්‍රේන් එක යනකම් චුට්ට වෙලාවක් නවත්තන කරගෙන හිටියා. අපි මේ යන්නේ බෙන්තර පාලම වලින්. ඉස්සර බෙන්තර පාලමේ යකඩ කණු ගහලා හදලා තිබුණා. ඉතින් ඒ කාලේ අපි හරි චූටි ඉතින් 2 වසර වගේ. ඒ කාලේ හරි බයෙන් තමයි මෙතනින් යන්නේ ගඟට වැටෙයි කියලා. ඉතින් අපි ඊට පස්සේ නැන්දලා ගෙදරට ගිහිල්ලා කෑම කාලා ඊට පස්සේ අපි ගියා සී ටර්ටල් පැරඩයිස් එක බලන්න. සී ටර්ටල් පැරඩයිස් එක තියෙන්නේ ඉන්ද්‍රුවේ පාරායිනමයි තියෙන්නේ. ඉතින් මෙතන කැස් බෑවෝ ගොඩාක් ඉන්නවා. ලොකු කැස් බෑවෝ ඉන්නවා. චූටි කැස් බෑ පැටවෝ ඉන්නවා. අපිට යාලා බලන්නත් පුළුවන්. ඉතින් මේ ප්ලේස් එක හරි ලස්සනයි. මුහුදයිනේ. වීව් එකත් හරිම ලස්සනයි මේ හරියේ. ඉතින් මේ විදිහට අපිට කැස් බෑ මේ පැටවුන් අල්ලන්න පුළුවන් වුණා. මෙයාලා මේ කැස් බෑවෝ මේ හරියේ කැස් බෑ වර්ග 5ක් වගේ ඇවිල්ලා බිත්තර දාලා යනවලු. ඊට පස්සේ යාලා මේ බිත්තර අරගෙන පොඩි net එකකින් වඩ කරලා තියෙන්නේ. මොකද දවල් කාලේ මෙයාලා එළියට ගියොත් උකුස්ස වල්ලගෙන යන නිසා. ඊට පස්සේ මෙයාලව මේ විදිහට මුහුදට නිදහස් කරන්න නම් ගෙවීමක් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මෙතනට එන්නේ ටුවරිස්ට්ලා. මේ වගේ චූටි කැස් බෑ පැටවු වගේම ලොකු කැස් බෑවොත් හිටියා. අර සුදු පාට ලස්සන කැස් බෑ වර්ග එක එක පාට කැස් බෑ වර්ග හිටියා. මට පොඩි හිරිකිතක් වගේ ගන්න මල්ලන්නේ එක හේරි. අපේ ඩෝලි නම් බය නේද? සූගීල සර්පෙකුත් ඇල්ලුවා. අට්ට වගේ ඉගෙන කලන. අර ඒ කඩ බලන්න පොඩ්ඩක් අල්ලන්නකෝ. පුතේ මේ මෙතන ඉන්න සමහර කැස් බෑවෝ අනතුරට ලක් වෙච්ච අය එයාලගේ අත් මාළු දැල් වලට පැටලවිලා එයාලගේ අත් කැපිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය නිසා යාලා අනතුරට ලක් වෙනවලු. ඉතින් ඒවා යාලගේ බෙල්ලේ කකුල් වල පැටලවිලා ගොඩ කාලයක් තිබිලා යාලට පීනන්න බැරුව කෑම හොයාගෙන කන්න බැරුව ගොඩක් අනතුරු වලට ලක් වෙනවා. ඒ වගේ අයව මෙතනට ගෙනල්ලා තියෙනවා. මේ පාවි වගේ ඉන්නේ ඒ වගේ අය.
මෙතන මේ ඉන්නෙත් ඒ වගේ කැස්බෑවෙක්. එයාගේ අත් දෙක ඉස්සරහ නැහැ. ඉතින් එයාලට එතකොට කෑම හොයාගෙන කන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට මුහුදට එකතු වෙන අපද්‍රව්‍ය නිසාත් එයාලා අනතුරට ලක් වෙනවා. පොලිතින්, ප්ලාස්ටික් කෑලි, ඒ වගේම ලණු කෑලි, මාළු දැල්වල වුණොත් මේ කැස්බෑවෝ අනතුරට ලක් වෙලා තියෙනවලු. මෙතන මේ තියෙන කැස්බෑ බිත්තර. එයාලා කැස්බෑ බිත්තර මේ ගෙනල්ලා ඒව වලකට දාලා මේ විදිහට තියලා තියෙනවා වට කරලා. මොකද උකුස්සෝ එහෙම ආවහම එළියට මේ දාන්න බෑ. උකුස්සෝ දැක්කොත් එයාලව අල්ලගෙන යන නිසා. ඉතින් මේ තැන හරි ලස්සනයි. ඔයාලත් ගිහිල්ලා බලන්න. ඉඳුරුවේ තියෙන්නේ පාර අයිනෙම තැනක්. හරිම ලස්සන තැනක්. ඉතින් අපි ටික වෙලාවක් මෙතන ඉඳලා මේක බලලා ඊට පස්සේ අපි ගියා බීච් එකට. එයා පුතාලාවත් එක්ක කරගෙන අපේ පුතා නම් ස්විමින් සූට් එකකුත් ඇඳගෙන මම ආවේ. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කර ඉන්දියා එතන. අපේ පුතා නම් කැස්බෑව අල්ලන්න ටිකක් බය වුණා. හැබැයි අපේ දෝණියක් කිනම් කැස්බෑව ඇල්ලුවා. මෙන්න අපේ දෝණියක් අක්කා. ඉතින් යානම් මම අල්ලගෙන හිටියා ටිකක් වෙලා චුට්ටක් අල්ලනවා ආයෙ තියෙනවා බයට. එයා ටිකක් බය නැති එක්කෙනෙක්. අපේ පුතා නම් හරි බයයි. එයාට මේ තාම චූටි ඉතින් එයා ටික කාලයක් යනකොට පුරුදු වෙයි. අයියලා දෙන්න නම් ඉතින් කැස්බෑව පැටව අල්ලන්න හිටියා. ඊට පස්සේ අපි ඔන්න බීච් එකට ගියා. ඉතින් ගිහිල්ලා සෙල්ලම් කර හිටියා ගොඩක් වෙලා පුතාලා. ඊට පස්සේ මෙතන චුට්ටක් වෙලා නාලා අපි ආවා. ඉතින් මේ ප්ලේස් එක හරිය ලස්සනයි. එදා නම් ටිකක් සෙනග හිටියා අපි පොයේ දවසක ගියේ නිසා. මේ විදියට අපි බීච් එකේ පොඩ්ඩක් ඇවිදලා ඒවා මේවා ටිකක් කාලා හිම කාපු එකක්වත් වීඩියෝ කරන්න නම් බැරි වුණා ඉතින්. ඉතින් අපේ රම්පුතු මොකකට හරි තරහ වෙලා මොන්න අක්ක පස්සෙන් ගිහලා යාළු කරගන්න හදනවා. අපි ඊට පස්සේ වීඩියෝ එකක් කරලා බොරුවට hina වෙලා කොහමද යාළු කරගත්තා. දෙන්නේ නැහැ වීඩියෝ කරන්න. ඊට පස්සේ අනිත් පැත්ත හැරිලා දුවනවා හිට මෙහෙට. කොහමද යාළු වුණා. ඊට පස්සේ කෝලම් කර හිටියා ටිකක් වෙලා එතන. ඉතින් අපි එන්න ලෑස්ති වෙනකොට පොඩ්ඩෙක් ලොකු වැඩක් කරනවා. ඉතින් මේ වගේ ලොකු වලක් හරනවා තනියම ඉඳගෙන. අපි හිතුවා ඊළඟ පාර ආවහම මේ වගේ වැඩක් කරන්න ඕනේ කියලා. අපි 6 විතර වෙනකොට බෙන්තරින් පිටත් වුණා. බෙන්තර පාලම උඩ view එක හරිය ලස්සනයි මේ වෙලාවේ. අපි ආයෙත් අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.